අයිබෝන් ඉන්නේ රන්මිණි තැන්න හම්බන්තොට. ඇත්තට මේ වීඩියෝ එක මේ විදිහට කරන්න ලොකු අයිඩියාවක් තිබ්බේ නැහැ. හැබැයි මේ වීඩියෝ එක මෙහෙම කරන්න සිද්ධ වුණා. හේතුව මේක ඇහිල්ලා මම පෞද්ගලිකව මේ වෙනකොට රාජ්‍ය විශ්වවිද්‍යාලයක ඩිප්ලෝමාවක් හදාරන ශිෂ්‍යයෙක් මාධ්‍ය විෂය ධාරාවෙන්. ඉතින් මේක මගේ හොබි එක වගේම මේක මගේ එක්සෑම් එකට අදාළ වෙන ප්‍රොජෙක්ට් එක. ඉතින් මේ විදිහට මම මගේ බ්ලොග් එක පටන් ගන්නවා. සංජුවා මතකතුව පාලින් සබස්ක්‍රයිබ් කරන් යන්න. වීඩියෝ එක ගැන කමෙන්ට් එකක් තියන් යන්න. වීඩියෝ එක එක්සෑම් එකට. හැබැයි මං හරි ආසාවෙන් කරන මේ බ්ලොග් එක හම්බන්තොට රන්මිණි තැන්න. අපි යන් ඉස්සරහට. මේ ස්ථානයේ මේ උද්‍යානය ආරම්භ කිරීමේ විශේෂත්වය තමයි විශේෂ හේතුව මෙතන තියෙන භූගෝලීය ලක්ෂණ සහ කාලගුණික තත්ත්වය. ඒ කියන්නේ මේ අවුරුද්දේ වැඩිම කාලයක් කියන්නේ වර්ෂාපතනයේ අඩුවෙන් පවතින මේ ස්ථානය. ඒ නිසා එයාට නිර්මාණ කටයුතු කරගන්න පුළුවන්. එයාලගේ කාලේ වැඩිම කාලයක් නිර්මාණ කටයුතු කරගන්න පුළුවන්. ඒක එක විශේෂත්වයක්. අනික තමයි රට පුරා සොයන පසුතල පරිශ්‍රයන් මේ අවටින් හොයන්න පුළුවන්. කතරගම පූජා භූමිය, තිස්ස ඒ වගේම වෙරළාසන දර්ශන ගන්න අවශ්‍ය නොතින් කිරින්ද හම්බන්තොට ඒ වෙරළාසන ප්‍රදේශ තියෙනවා. ඊට පස්සේ යාල වන උද්‍යානය, ඊට පස්සේ වරාය, ගුවන්තොටුපළ, සූර්යවැව ක්‍රීඩාංගණය, ජාතික ක්‍රීඩාංගණය. ඉතින් මේ වගේ මේ ගොඩාක් අර කඳුකර දර්ශන ගන්න අවශ්‍ය වුණා. දැන් කොළඹ හිටියොත් කොළඹින් එන්න වෙනුනේ කඳුකර ප්‍රදේශවලට. නමුත් දැන් ඔයාලා බලන්න තිස්ස වැවත් එක්ක අර ඈතින් පේනවා විශාල කඳුපන්ති. ඉතින් සාමාන්‍ය කඳුකර දර්ශන ගන්න අවශ්‍ය වුණත් එයාලට මේ අවටින්ම පසුතල පරිශ්‍රයන් හොයා ගන්න පුළුවන්. ඒක තමයි මේ ස්ථානයේ මේ පිහිටවන්න තියෙන විශේෂත්වය. ආරම්භ කරේ 2010. 2025 කියන්නේ අවුරුදු 15ක් විතර වෙනවා දැන් උද්‍යානයට. හදන්නද මේක අධීර තුනකින් තමයි මේ නිර්මාණය කරේ. ඉස්සලා බෝඩ් වලින් වගේ එනකො ලොකේෂන් කීපයක් බෝඩ් වලින් තමයි ආවේ. ඊට පස්සේ ඒවා ස්ථිර කොට නැගිලි විදිහට අධීර තුනකින් මේ උද්‍යානය නිර්මාණය වුණේ මේ තත්ත්වයට. ඔව් ඉන්නේ හම්බන්තොට මේ තියෙන රන්මිණි තැන්න ගම්මානේ. එතකොට දැන් සම්පූර්ණ අක්කර 237ක් මගේ මතකයේ හරිනම් අක්කර 237ක් මේ භූමියට අයිති වෙනවා. එතකොට මේ ඉන්න ප්‍රදේශයට ඉස්සරහින් පාරිස්සරෙන් තියෙනවා අක්කර 100ක වගේ කොටසක්. සහ මේ කියන අපසරිය ඇතුළේදී ගම්මාන දෙකක් ඉදිකල්ලා තියෙනවලු. අපි ඉස්සරහට බලමු අනිවාර්යයෙන්ම කොහොමද මේ ගම්මාන දෙක කියලා. ඒත් එක්කම මේ අක්කර 50ක වැවක් තියෙනවා කියලාත් ඔන්න කිව්වා. 2010 අවුරුද්දේදී ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව තමයි හම්බන්තොට කියන මේ පැත්තට මේ වගේ සිනමා ගම්මානයක් ඇහිලා තියෙන. එතකොට මේ අපිට මතුවෙච්ච ප්‍රශ්නයක් තමයි හම්බන්තොටට මේ වගේ සිනමා ගම්මානයක් එන්න හේතු වෙයි. දැන් රටේ ප්‍රධාන වාණිජ නගරය කොළඹ. රටේ ප්‍රධාන අග නගරය ජයවර්ධනපුර. එතකොට හම්බන්තොට වගේ වාචිකව ගත්තට පස්සේ අපි දුෂ්කරයි කියන තැනකට මේ වගේ දෙයක් එන්න හේතුව. ඔව් එතකොට ඒ ප්‍රශ්නේදී අපිට හම්බෙච්ච උත්තරේ දැන් මේ තියෙන වපසරියත් එක්ක සහ මේ දේශගුණික සාධක. ඒ දේවලුත් එක්ක මේ එතනට හොඳම දෙයක් කරන්න පුළුවන් කියන දේ විශ්වාසී මත තමයි මේ තැන මේ විදිහට පටන් ගන්න තියෙන්නේ. දැන් නම් පාර වෙනස් කරලා තියෙන දුබයි පිරිනමන ෂූට් කරලා දැන් තියෙන දුබයි නගරයක් විතර තමයි. මේ පාර දිගට ගියන් පස්සේ දකුණු අත පැත්තට යන පස්සේ තියෙනවා පොලිසිය තියෙනවා රොයල් පාර්ශ්ව තියෙනවා ජෙනරල් හොස්පිටල් එක තියෙනවා අලුත් කඩේ උසාවිය තියෙනවා. මේ පාර දිගට යන්න දිගට ගිහින් දකුණට හැරෙන්න දකුණට හැරලා ඒ පාර දිගට ගිහින් නැවතත් දකුණට හැරලා එතන තියෙන පාර දිගට යන්න එතන බොම්බේ නගරයට යන්න පුළුවන්. බොම්බේ නගරෙත් බලාගෙන ගම්මානයක් තියෙනවා ගම්මානෙත් බලාගෙන
මාලිගාවක් තියෙනවා මාලිගාවත් බලගෙන ආපාරෙන් තමයි යන්නේ. ටිකක් මේ කොහොමද මම මේක විස්තර කරන්නේ? හරි පෞරාණික ගතිත් තියෙනවා. ඒත් එක්කම මේ හරි ලස්සන ලොකේෂන්ස් ටිකුත් තියෙනවා. දැන් මේ රන්මිණි තන ගම විශේෂ වෙන්නේ ලංකාවේ ඉන්න කලාකරුවන්ට තමන්ගේ නිර්මාණ ටික දැන් හරියට හොඳ අවුට්පුට් එකක් එළියට දාගන්න තැනක් තියෙන්න ඕනේ. ඒ වෙනුවෙන් හොඳ ලස්සන ලොකේෂන්ස් ටිකක් තියෙන්න ඕනේ. ඉතින් ඒ ප්‍රශ්නයට විසඳුමක් විදිහට තමයි මේ රන්මිණි තන ගම්මාන නිර්මාණය වෙන්නේ. එතකොට දැන් මම මේ ඉන්න ප්‍රදේශයේ එතකොට නගරයක ආකෘතියක් විදිහට නිර්මාණය කරලා තියෙනවා. ඒත් එක්කම මම ඔයාලට පෙන්නන්නම්. මගේ පිටිපස්සෙන් බැලුවාම ඔයාලට නගරයක ආකෘතියක් පේනවා. මේකේ අනිත් විශේෂ කාරණේ තමයි දැන් ඉස්සරහින් මේ තියෙන මේ නගරයක ආකෘතිය පිටිපස්සට ගියාට අපිට දකින්න හම්බෙන්නේ නැහැ. එතකොට එතනින් එහාට පිටිපස්සේ වෙන ලොකේෂන්ස් වල වැඩ ටික වෙන්න එයාලා වෙනම තැනක් හදලා තියෙනවා. එතන වෙනම ස්ටුඩියෝ එකක් තියෙනවා. එතකොට ඉන්ඩෝ එයාලා ඒ කියන්නේ ස්ටුඩියෝ එක ඇතුලේදී එයාලා ආර්ට් ඩිපාර්ට්මන්ට් එකේ සහයෝගයත් එක්ක ඒ ලොකේෂන්ස් හදලා ඒවා තමයි ෂූට් කරන්නේ. එතකොට හරි සම්බන්ධ වෙච්ච හරි බද්ධ වෙච්ච නිර්මාණ කරන්න හැදිච්ච තැනක් තමයි මේ රන්මිණි තන ගම්මාන කියලා කියන්නේ. ඉතින් මෙතන තියෙනම ලොකේෂන්ස් ෆොටෝ ගන්න ආසයට වීඩියෝස් කරන්න ආසයට ඉතින් රික්වෙස්ට් කරනවා එන්න මෙතනට ඇවිල්ලා බලන්න. මොකද මේ ලංකාවේ සිනමාව ගැන ෆිල්ම් හෝල් එක ඇතුළේ ඉඳලා බලනවා වගේම ෆිල්ම් හෝල් එකේ පොඩ්ඩක් එළියට ඇවිල්ලා තිරෙන් පිටිපස්සේ තියෙන කතාවත් කියවන්න. ඉතින් තිරෙන් පිටිපස්සේ තියෙන කතාව කියවන්න ඔයාලට මෙතෙන්ට එන්න වෙනවා. ඉතින් ආරාධනා කරනවා මෙතෙන්ටත් එන්න ඇවිල්ලා බලන්න කියලා. මම පුළුවන් තරම් උත්සාහ කරනවා මේ vlog එකෙන් ඔයාලත් එක්ක මගේ මේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්න. හැබැයි වීඩියෝ එකෙන් විතරක් එක්ස්පීරියන්ස් කරන්න එපා. මම හැමදාම vlog කෙනෙක් විදියට traveler කෙනෙක් විදියට මම ඔයාලට කියන දේ වීඩියෝස් වලින් විතරක් හැමතැනම එක්ස්පීරියන්ස් කරන්න යන්න එපා. ඔයාලා ලයිව් එක්ස්පීරියන්ස් එකක් ගන්න දෙන්න යන්න. ඒ තැන යන පාර දැනගන්න, යන්නේ කොහොමද කියලා දැනගන්න. එතන වාතාශ්‍රය කොහොමද කියලා දැනගන්න. ඉතින් මේ දේවල් දැනගන්න එතනට යන්න වෙනවා. ඉතින් ඒ තැනට ගිහලා එක්ස්පීරියන්ස් කරන්න. ඉතින් ඔයා මේ තවත් ඒ වගේ තැනක් මම ඔයාට රෙකමන්ඩ් කරන එක්ස්පීරියන්ස් කරන්න එන්න මෙතන බලන්න. හරි ලස්සන ලොකේෂන්ස් ගොඩක් මෙතන පිරලා තියෙනවා. අය විදියට තමයි අපි ඇවිදින්නේ මේ. මගේ යාළුවෝ ඉන්නවා මාත් එක්ක. නිර්මාණි අක්කා. අපි දෙන්න මේ දැන් කට්ටිය හොයන්න යන ගමන් මේ බොම්බේ ගම්මාන ඉන්නේ. බොම්බේ පාක් එක? බොම්බේ පාක් එක කියන්නේ? එයා කියනවා මේ. එයා තමයි දන්නේ. මේ ඔයාලා බ්ලොග් එකට හායි කියන්නේ. ඔව් මේ විදිහට අපි ඇවිදලා ඉවර කරනවා. දැන් බලන්න ගියා මේ ඔයාලට මතක නම් කෝරළේ මහත්තයා ගෙදර හැමෝම දන්න කෝරළේ මහත්තයා ගෙදර. ඉතින් මේ කෝරළේ මහත්තයා ගෙදරක් තියෙන්නේ මේ ටෙලි සිනමා ගම්මානේ. මේ වෙනකොට පුංචි අඩුපාඩුකම් නම් ටිකක් පේන්න තියෙනවා. කොහොමවත් මම විශ්වාස කරනවා ඉස්සරහට යනකොට මේ දේවල් නිවැරදි වෙයි. මේ දේවල් ප්‍රතිසංස්කරණීය වෙයි. මේ දේවල් ලංකාවට ලොකු සම්පතක් වෙලා ලංකාවේ ආර්ථිකයට ලොකු හයියක් වෙයි කියලා. සා මේ එකම ප්‍රාර්ථනයයි තියෙන්නේ මේ වගේ තැන් තව බිහි වෙන්න ඕනි. මේ තැන තව සංරක්ෂණය වෙන්න ඕනි. ඉතින් ඒ ප්‍රාර්ථනෙත් එක ගිහින් එන්න. මම සංජුව. මතකද වීඩියෝ එක ගැන කමෙන්ට් එකක් තියන් යන්න. වීඩියෝ එක හොඳ නම් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. අදට ගිහින් එන්න. තව ලස්සන වීඩියෝ එකකින්
අපි ඉස්සරහට හම්බෙමු. ජය වේවා.